කොහොමද යාළුවනේ අදත් මම අරන් ඇවිත් තියෙනවා Naruto Shippuden series එකේ තවත් එපිසෝඩ් එකක්. ඉතින් මේ වීඩියෝ එක පුළුවන් තරම් අන්තිම වෙනකම් බලන්න කියලා ඔයාලට මතක් කරනවා. මේ එපිසෝඩ් ඇතුළේ ඔයාලට 10 tails වගේම 8 tails 9 tails අතර ෆයිට් ගොඩක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම channel එක subscribe කරලා නැති යාළුවෝ channel එක දැම්ම subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම පල්ලෙයින් පොඩි comment එකක් දාන්න කියලා කියනවා. එහෙනම් වැඩි කතාවක් නැතුව අද වීඩියෝ එකට යමු. ඉතින් දැන් Naruto එයාගේ tail beast bomb එකකින් මදාරයට ප්‍රහාරයක් එල්ල කරනවා. මදාර එයාගේ ලොකු අතින් උචිය reflection එක පාවිච්චි කරලා එතන ලොකු විනාශයක් කරනවා. මුළු හරියම දුමෙන් වැහිලා ගියා. ඊට පස්සේ මදාර කියනවා හරි මම ගිහින් 8 tails වයි 9 tails වයි අරගෙන එන්නම්. ඔයා ගිහින් ඒ දෙන්න දිහා බලා ගන්න ඔබීටෝ කියලා. කොහොම හරි ගායි එකපාරටම මදාරව නවත්තන්න එයාගේ පස්සෙන් යනවා. දැන් ඉතිරි වෙලා හිටියේ කකාෂී ඔබීටෝ විතරයි. කකාෂී ආනවා ඔබීටෝ ඇත්තටම ඔයාට මොකද උනේ? ඔයා මොකද මෙයත් එක්ක කරන්නේ? ඊට පස්සේ අපිට අතීතය පෙන්වනවා. ඔබීටෝම තමයි 9 tails එක කැඳවලා මුළු ගමම විනාශ කළේ. ඒ වෙලාවේ මිනාටෝ සෙන්සේ හැමෝම බේරගන්න ඇවිත් හිටියේ. යට ඉඳන් ඔබීටෝ බලාගෙනයි හිටියේ. ඒත් එක්කම ඊට පස්සේ ඔබීටෝට මතක් වෙනවා එයා පළවෙනි පාර්ට් එයාගේ ටීම් එක හම්බ වෙන්න ගිය වෙලාව. ඒ වෙලාවේ එයා පරක් වුණා. ඕගොල්ලන්ට මතක ඇතිනේ. ඊට පස්සේ එයා කියනවා ඔබීටෝ හොකාගේ කෙනෙක් වෙන්න ඕන වුණා තව එක එක දේවල් වගේ. ඊට පස්සේ වර්තමානයේදී ඔබීටෝ කියනවා මට මේ මුළු ලෝකෙම වැඩක් නැහැ කියලා. ඒ වෙලාවෙම එතන 9 tails උත් මිනාටෝ සෙන්සේට ප්‍රහාරයක් එල්ල කරනවා. ඉතින් ලොකු පිපිරීමක් වෙනවා. කොහොම හරි වර්තමානයේදී අපිට පේනවා එතන පිපිරීමක් වුණා කියලා. මොකද ඊට අමතරව මම දන්නේ නැහැ මෙතන මොකද්ද වෙන්නේ කියලා. දුම නැති වුණාට පස්සේ අපිට Naruto උසුමාකිව පේනවා. ඇත්තටම එයාට මුකුත් වෙලා නැහැ. එයා කියනවා මම මේ දේ කවදාවත් වෙන්න තියන්නේ නැහැ. මොකද මම 4 වෙනි හොකාගේගේ පුතා. මම ඔයාගේ කතා අහන්නේ නැහැ. එතකොට මදාර කියනවා ඔව් මට තේරුණා. මම ඔයාව ජින්චුරිගේ කෙනෙක් කියලා හිතලයි ලෙහෙසියට ගත්තේ. ඒත් මම කියන්නම් මගේ මේ ජුට්සු එක හෂිරමාගේ ඩ්‍රැගන් ජුට්සු එක. එයාත් මේක පාවිච්චි කළේ 9 tails පාලනය කරන්න. ඒ වෙලාවෙම එතන wood style dragon ඇවිත් ඉස්සරහට එනවා. මේක දැකලා කිලර් බීට තේරුණා මෙයා නම් ඇත්තටම මාර බලවත් කියලා. ගායිත් කියනවා අන්න ඒ නිසා තමයි මෙයා මට හරියනම සතුර වෙන්නේ. අනිත් පැත්තෙන් Naruto යාගේ 9 tails එක ඉස්සරහට පනිනවා. ඒත් කිසිම වැඩක් වෙන්නේ නැහැ. හෂිරමාගේ wood style එක හරිම ලේසියෙන් 9 tails අල්ල ගන්නවා. දැන් නම් Naruto ඉවරයි වගේ. අරහෙන් කකාෂි අහනවා ඔබීටෝ ඔයා මදාර එක්ක මොකද කරන්නේ? මට කිසිම දෙයක් කියන්නේ නැහැ. දැන් ඉතිරි වෙලා තියෙන්නේ අන්තිම ටික විතරයි. ඒ වෙලාවෙම එයා එයාගේ චුරිකන් විසික් කරනවා. ඒත් කකාෂි එයාගේ මඩ් වෝල් එක පාවිච්චි කරලා බේරෙනවා. වැඩි වෙලාවකට නෙමෙයි. ඔබීටෝ කෙලින් මේ බිත්තියාසයෙන් රිංගලේනවා. ඇවිත් ඔබීටෝ දැන් කකාෂිට චුරිකන් එකෙන් තුවාල කරනවා. කරලා කියනවා ඔයා ඔයාගේ කට වහගත්තොත් හොඳයි. මොකද ඔයා නිකම් බලු මිනිසෙක් විතරයි. ඊට පස්සේ ඔබීටෝ එයාව එයාගේ ඇසත් ඇතුළට ඇදලා ගන්නවා. ඒ කියන්නේ අතුරුදහන් කරනවා. කකාෂිත් ඒ ස්පේස් ටයිම් එක ඇතුලේ වැටෙනවා. ඒත් එක්කම එයාට අතීතය මතක් වෙනවා. ඔබීටෝ අර බලු මිනිසෙක් කියපු කතාව කියද්දී කකාෂි හින්ද තමයි රින් මැරුණේ කියලාත් මතක් වෙනවා. එතකොට කකාෂි කියනවා ඔව් මම ජරා මිනිසෙක්. ඒත් ඔබීටෝ ඔයා හැමදාම හීරෝ කෙනෙක් වෙලා හිටියා. ඒත් ඇයි මෙහෙම වුනේ? ඊට පස්සේ කකාෂිත් එයාගේ කමුයි එක පාවිච්චි කරනවා. අර එළිය Naruto මාර්ගයමත් දෙනවා ඒකෙන් බේරෙන්න. ඒත් එක්ක මෙතන ගස් ගොඩක් පැලවෙන්න ගන්නවා. හිමින් එක එක මුළු Narutoම වහලා දාන්න ගන්නවා. Narutoටත් තේරුණා දැන් නම් මේකෙන් ගැලවෙන එක හරිම අමාරුයි කියලා. අනිත් පැත්තෙන් කකාෂිත් එයාගේ කමුයි එකේ පිහිටෙන් එළියට එනවා. එතකොට ඔබීටෝ කියනවා ඔයා ළඟ තියෙන මගේ ඇහැ. ඒකයි ඔයා එළියට ආවේ. ඒත් එක්කම කෙලින්ම කකාෂිට දනිස් පාරක් දීලා බිම දානවා. හැබැයි එච්චර විතරක් නෙමෙයි. ඔබීටෝ චුරිකන් දෙකකුත් චූස් කරනවා. කකාෂි නම් ඉතින් සෙල්ලම් ඉවරයි. ඊට පස්සේ ඔබීටෝ කියනවා මං කිව්ව නේද පහත් මට්ටමේ මිනිස්සු තමන්ගේ කට අරින්න හොඳ නැහැ. දැන් ඔයාට යන්න වෙලාව ඇවිත් තියෙන්නේ කියලා. කකාෂි කියනවා මම මගේ පොරොන්දුව ඉටු කළේ නැහැ. ඔයා කියන්නේ හරි. මං පහත් මට්ටමේ මිනිහෙක්. හැබැයි ඔයා ලීෆ් ගම්මානයේ වීරයෙක්. ඔයා පහත් මට්ටමේ මිනිහෙක් වෙන්න තියෙන උවමනාව මොකද්ද කියලා. එතකොට ඔබීටෝ හයියෙන් hina වෙලා කියනවා මේ ශිනෝබි ලෝකේ ජීවත් වෙන ඕනෑම කෙනෙක් අන්තිමේදී පහත් මට්ටමේ කෙනෙක් වෙනවාමයි. අපි දෙන්නම ඒකට හොඳ උදාහරණයක් කකාෂි කියලා. මෙතනදී Narutoටත් තේරෙනවා කකාෂි සෙන්සේගේ තත්ත්වය අමාරුයි කියලා. මදාර කියනවා මේ ලෝකයේ තියෙන්නේ විනෝද වෙන්න විතරයි. ඒක නිසා ඉස්සෙල්ලම මේ යුද පිටිය ක්ලියර් කරලා දාමු කියලා. අර පැත්තෙන් ඔබීටෝ කිය හිටියේ මේ ලෝකේ පහත් මට්ටමේ නොවි කවුරුවත් ඉන්නේ නැහැ. මේක චක්‍රයක්. ඒ හින්දා මං ආයෙමත් ලෝකය හදනවා කියලා. අපේ Naruto කියනවා ඔයා මට හොඳටම තද කරනවා. හරි එහෙනම් බලාගන්න. මං පෙන්නන්නම් මට කරන්න පුළුවන් දේ මොකද්ද කියලා. මදාර එයාගේ සුසානෝ යූස් කරමින් හිටියේ. ඔබීටෝ එයාගේ චුරිකන් එක අන්න ඒ වෙලාවෙම
නරුටෝ ඇවිත් ඒ දෙන්නවම හරිම ලේසියෙන් නවත්තනවා. නරුටෝ කියනවා මං කිසිම පහත් මිනිහෙක් නෙමෙයි. මට එහෙම වෙන්න ආසාවකුත් නැහැ. මං ඔයාලා දෙන්නවම නවත්තනවා. මොන දේ වුණත් මම මගේ යාළුවන්ව බේර ගන්නවමයි කියලා. ඒක අහලා කකාෂිට මතක් වෙනවා මේක මගේ ඩයලොග් එකක් නේ. මෙයා මොකටද මේක හොරගම් කළේ කියලා. එයා හිමීට නැගිටින්න උත්සාහ කරනකොටම ඔබීටෝ ඇටැක් කරන්න එනවා. හැබැයි කකාෂි ආයෙත් චිදෝරි එකක් හදලා එයාට ගහනවා. ගායි සෙන්සෙත් එයාගේ ජුට්සු යූස් කරනවා. ඒකේ ඉම්පැක්ට් එක ගොඩක් වැඩි. කකාෂි කියනවා ඔබීටෝ ඔයාගේ බලාපොරොත්තුව තාමත් ජීවත් වෙනවා. මට දැන් නරුටෝව විතරයි බේරගන්න පුළුවන් කියලා. ඔබීටෝ කියනවා එතකොට ඔයා දැන් නරුටෝව බේරගන්නද හදන්නේ? ඒත් එක්කම කකාෂිගේ සහ ගායිගේ දෙන්නගේම ශක්තිය අඩු වෙලයි තියෙන්නේ. ඒත් එක්කම 8 tails වටෙන් එළියට ඇවිල්ලා කියනවා නරුටෝ හතුරුගේ ජුට්සු එක නිකන් පළමු හොකාගේ ජුට්සු එක වගේ. ඒක tail beast power එකේ combination එකක් කියලා. ඔබීටෝ කියනවා sharingan එක මත depend වෙන lightning blade එකක්. ඔයාගේ මංගිකියෝ එක active කරගත්තා. හැබැයි මෙහෙම තත්වයකදී ඔයාට ආයෙත් ඒ සෙල්ලම කරලා පෙන්වන්න පුළුවන්ද කියලා. ඔබීටෝ ආයෙත් ඉස්සරහට ඇවිත් නරුටෝව අල්ල ගන්නවා. ඊට පස්සේ ඔබීටෝ කකාෂිව අර ස්පේස් ටයිම් එකට යවන්න හදද්දී නරුටෝ ඇවිත් ඔබීටෝට ඔළුවෙන් ගහලා අයින් කරනවා. මොකක්ද ඒ උනේ? 10 tails දැන් හිමීට එළියට එන්නයි හදන්නේ. මොකද ඒ ජුට්සු එක වීක් වෙලයි තිබුණේ. 8 tails කියනවා ඉස්සෙල්ලම ඔබීටෝ දිහා බලමු. ඊට පස්සේ ගිහින් 10 tails දිහා බලමු කියලා. නරුටෝ කියනවා ඒ බය ඔයාගේ මූණෙන් හොඳටම පේනවා. මට කකාෂි සෙන්සෙටත් මොනවා හරි කරන්න වෙනවා. එයා ගොඩක් sharingan use කරලායි තියෙන්නේ කියලා. ඒත් එක්කම 9 tails කියනවා නරුටෝ මට එන්න දෙන්න. ඔයාට මුකුත් කියන්න ඕනේ නැහැ. ඒත් එක්කම දැන් එන්න කියලා. 9 tails කකාෂිට කියනවා කකාෂි ඔයාගේ අත මට දෙන්න. ඇහුනේ නැද්ද? ඉක්මනට දෙන්න කියලා. අර පැත්තෙන් ඔබීටෝ වේගයෙන් දුවගෙන එනවා. කකාෂි නරුටෝගේ අත අල්ලගෙන එයාව ඔබීටෝගේ පැත්තට විසික් කරනවා. ඔබීටෝ කකාෂිව ආයෙත් අර ප්ලේන් එකට යවනවා. ඒක දැකලා නරුටෝ කියනවා කුරම ඔයා මොකද්ද මේ කරපු මෝඩ වැඩේ කියලා. කුරම කියනවා නරුටෝ දැන් ඔයාව ඩිස්ට්‍රැක්ට් කරන්න කවුරුත් නැහැ. දැන් පටන් ගන්න කියලා. ඔබීටෝ ආයෙත් දුවගෙන එනවා. නරුටෝ අත ඉස්සරහට දැම්මට ඒක ඔබීටෝගෙන් විනිවිද යනවා. එතකොට පේනවා කකාෂි අර ස්පේස් ටයිම් එක ඇතුලේ ඉඳන්ම ඔබීටෝට ගහන්න පටන් අරන්. කකාෂි කියනවා දැන් අපිට ඔයාගේ ට්‍රික් එක ගැන තේරෙනවා. මෙන්න ගන්න දෙවනි පාර කියලා. ඒත් එක්කම ඔබීටෝ තත්ත්වය ගොඩක් අමාරු වෙනවා. එයාගේ මූණ කකාෂි ළඟට එනකොටම කකාෂි ආයෙත් එයාට ගහනවා. ඒත් එක්කම 9 tails කියනවා මේ වැඩේ කලේ කකාෂි දැන් ඔයාට තේරුණාද මට චක්‍ර ගන්නත් පුළුවන් දෙන්නත් පුළුවන් කියලා. 9 tails කියනවා මට පුළුවන් මන් ටික වෙලාවක් කියන්නම් මේක කරන්නේ කොහොමද කියලා. නරුටෝ අහනවා ඔයා ඒක කලේ කවදද කියලා. එතකොට 9 tails කියනවා අර කකාෂිගේ අත ඇල්ලුවේ අන්න ඒ වෙලාවේ තමයි චක්‍ර ට්‍රාන්ස්ෆර් කරේ කියලා. ඊට පස්සේ එයා කියනවා දැන් එයාට ඕනම වෙලාවක එයාගේ කමුයි එක යූස් කරලා එළියට එන්න පුළුවන් කියලා. මේ වෙලාවේ කකාෂිත් එතනට කඩාගෙන පාත් වෙනවා. කකාෂි එළියට ඇවිත් 9 tailsට ස්තුති කරනවා. ඊට පස්සේ නරුටෝයාගේ චක්‍ර බෝල් එක හදන්න පටන් ගන්නවා. හැබැයි එයා විතරක් නෙමෙයි 8 tails උත් ඒ වැඩේට සෙට් වෙනවා. දෙන්නත් එක්ක එකතු වෙලා 10 tails ගේ පැත්තට ඇත්තටම ලොකු චක්‍ර බෝම්බ එකක් අතාරිනවා. ඒකෙන් අන්තිමේ විශාල පිපිරීමක් වෙනවා. අභ්‍යවකාශයටත් පේන තරම් පිස්සු හැදෙන ධූම පටලයක් සහ එළියක් මතුවෙනවා. ටික වෙලාවකට පස්සේ කකාෂි ඇතුළු කට්ටිය බලද්දී අර පිළිමේ තිබුණු චක්‍ර සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින් 8 tails නරුටෝ ඇතුළු හැමෝම පට්ට හැපි එකේ ඉන්නේ. එතකොට ඔබීටෝ කියනවා ඒක ඉවරයි. ඒ කියන්නේ මුළු ලෝකෙම ඉවරයි කියලා. අර පැත්තේ මදාර කිසිම ගාණක් නැතුව ආතල් එකේ වාඩි වෙලා ඉන්නවා. එයාට කිසිම බයක් ගාණක් නැහැ. මදාර කියනවා හරි එහෙනම් දැන් සෙල්ලම පටන් ගමු කියලා. එතකොට අර 10 tails ආයෙත් හැරෙනවා. එයා නම් පට්ට කැතයි. අමුතුම පෙනුමක් තියෙන කෙනෙක්. ඒකෙන් මුළු මූඩ් එකම නැති වෙලා යනවා. දැන් මේ වෙන දේත් එක්ක නරුටෝ සහ අනිත් හැමෝම ගැස්සිලා ගියා අර 10 tails දැකලා. මොකද එයාගේ පෙනුම ඇත්තටම ගොඩක් භයානකයි. අපේ 9 tails පවා කියන්නේ එයා නම් හරිම අමුතුයි. මෙයා තමයි 10 tails කියලා. ඊට පස්සේ අර 10 tails හයියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. ඒත් එක්කම නරුටෝ කියනවා මම හිතුවේ එයාගේ චක්‍ර ඉවල වෙලා කියලානේ. ඉතින් කොහොමද මෙහෙම වුනේ කියලා. පස්සේ ඉන්න 9 tails කියනවා එයා ඇතුලේ කිසිම හැඟීමක්වත් ඉමෝෂන්ස්වත් නැහැ. එයාව සෙන්සර් කරන්න බෑ කියලා. එයාගේ නැචරල් එනර්ජි එක හරියටම මේ ලෝකේ තියෙන පස් සහ දූවිලි වගේමයි. ඔයා සේෆ් මෝඩ් එක යූස් කරොත් සමහර විට මොකක් හරි කරගන්න පුළුවන් වෙයි. නරුටෝ කියනවා ඔව් ඔයා කියන කතාව හරි. මෙයා හැදිලා තියෙන්නේ නැචරල් එනර්ජි වලින් නම් මම මේක කරලා බලන්නම් කියලා. අමතක කරන්න නරුටෝ. ඔයා මේක කරලා බැලුවොත් ඔයාට තේරෙයි ඔයාව සඳහන්න එයත් එක්ක බෑ කියලා. ඉතින් නරුටෝ මේක දකිද්දි තේරුම් යනවා මේක හිතන තරම් නම් ලේසි දෙයක් නෙමෙයි කියලා. අර පැත්තෙන් 10 tails ඔබීටෝ එක්ක කනෙක්ට් වෙනවා. ඒත් එක්කම මදාර කියනවා මම හිතන් හිටියේ 10 tails පණ ගන්නන්න කලින් අර දෙන්නවා අල්ලගන්න. ඒත් මේකත් මාරයි. මම කැමති ඒවා ඉන්ෆිනික්ස් සුගියෝ මේක පටන් ගන්නව නම් අර හඳ ගේන්න තව ටික වෙලාවක් යයි.
මේගොල්ලෝ මැදට පැනලා කරදර කරයි. ඒ හින්දා හොඳම දේ තමයි අපි අර ස්ටැචු එකේ උදව්වෙන් මෙයාලව ඉවරයක් කරලා දාන එක නේද කියලා අහනවා. මදාර ඔයාට ඕනේ 10 days ගේ පවර් එක ටෙස්ට් කරන්න විතරයි. ඒ හින්දාමයි ඔයා පොඩි කෙනෙක් වගේ හැසිරෙන්නේ. ඒත් එක්කම 10 days ඉස්සරහට යන්න පටන් ගන්නවා. අර පැත්තෙන් එන 10 days කියනවා අර ලොකු එකා එනවා. ඔයාට සිරාවටම හිතනවද අපිට මේක කරන්න පුළුවන් වෙයි කියලා. 9 days කියනවා ඔයා බය නැතුව ඉන්නකෝ. ඉස්සෙල්ලම ගායිව මට දෙන්න. මම යාව හීල් කරන්නම්. කකාජි සහ නරුටෝත් හීල් කරන්නම්. මම කියන දේ අහන්න. අපි ඈතර වෙලා බලමු මොකද වෙන්නේ කියලා. කකාෂි කියනවා 9 days. ඔයා කැප්ටන් කෙනෙක් වගේ හැසිරෙන්නේ. ඇයි ඔයාට මොකක් හරි අවුලක් තියෙනවද ඒකට කියලා 9 days අහනවා. නෑ ඇත්තටම මට ඒකට සතුටුයි. හරි එහෙනම් ඔය කතාව පස්සට තියාගන්න. දිනුවට පස්සේ වැඩක් වෙයි. හරි දැන් අපි මෙතනින් යමු කියලා. ඊට පස්සේ අපි දකිනවා 10 days attack කරනවා. ඒත් 8 days සහ 9 days දෙන්නම ඈතට පැන ගන්නවා. මේ වෙලාවේදී අපිට උනත් තේරුම් යනවා 10 days ගොඩක් බලවත් කියලා. එයා ආයෙමත් ඉස්සරහට එන්න පටන් ගන්නවා. 9 days නිකන් ඉන්නේ නැහැ. එයාත් ඉස්සරහට යනවා 10 days ට attack කරන්න. එයා ළඟටම යන්න හදනකොට 10 days එයාට ගාලා විසික් කරලා දානවා. එයා ඈතට ගිහින් වැටෙනවා. ඒ වෙලාවේ අර පැත්තෙන් 8 days චක්‍ර බෝලයක් හදන්න පටන් ගන්නවා. 8 days විතරක් නෙමෙයි 9 days තුත් ඒකට උදව් කරනවා. මේක දැකලා මදාර කියනවා බය වෙන්න එපා. මේකෙන් බේරෙන්න කිසිම ලෑස්තියක් ඕනේ නැහැ. මට හිතෙන්නේ අපි 10 days ගේ පවර් එක පුළුවන් තරම් ඉතුරු කරගන්න ඕන. ඒත් එක්කම 10 days චක්‍ර බෝලයක් හදලා ගහනවා. පිස්සු වැදෙන ලේසර් බීම් එකක් පිට වෙන්නේ. ඒ කියන්නේ ඒකෙන් බේරෙන එක ලේසි නෑ. ඒත් කොහොම හරි 8 days සහ 9 days බේරෙනවා. ඊට පස්සේ උඩ බලද්දි තමයි තේරෙන්නේ නරුටෝ සහ කකාෂි දෙන්නම අහසේ පාවෙනවා කියලා. මේක දැකලා ඔබීටෝ කියනවා අපි 10 days ගැන වැඩියෙන් අවධානය දුන්නා වගේ කියලා. උඩ ඉන්න කකාෂි කියනවා මගේ කකුල් දෙකට සමා වෙන්න ඕන. ඒත් දැන් මේක ගනිල්ල කමෝයි කියලා. ඒක කරපු ගමන්ම ඌ ඇතුලෙන් 8 days එළියට එනවා. ඒ වගේම එයාගේ චක්‍ර බෝලය හදලා කෙලින්ම වෙන කාටවත් නෙමෙයි 10 days ගේ ඇහැටම යවනවා. ඒත් ඒකෙන් වැඩක් උනේ නැහැ. 10 days ඒ චක්‍ර බෝලය එයාගේ ඇඟිලි වලින්ම අයින් කරලා දානවා. ඊට පස්සේ ඒක කෙලින්ම ගිහින් 8 days ටම වදිනවා. ඒ වෙලාවේ මදාර කියනවා මැස්සෝ දෙන්නෙක් අපේ ඔළුව උඩ කැරගෙනවා වගේ කියලා. ඒකම නරුටෝ කකාෂිව තමන්ගෙන් ඈතට තල්ලු කරලා දානවා. ඔයාව බේර ගන්න ඕන හින්දා. මේ හැමදේම ඔබීටෝ බලාගෙනයි ඉන්නේ. ඌට මතක් වෙනවා අතීතයේ දවසක් ඌත් කකාෂිව මේ විදිහට අනතුරකින් බේරගත්ත නේද කියලා. ඊට පස්සේ එයා කියනවා නරුටෝ ඔයා ඇත්තටම මම වගේමයි. ඔව් ඔයා මට වඩා ගොඩක් පොඩි වුණාට ඔයත් මම වගේමයි කියලා. ඒ වෙලාවෙම 8 days හදපු චක්‍ර බෝලයෙන් ලොකු පිපිරීමක් සිද්ධ වෙනවා. ඒක කොච්චර ලොකු එකක්ද කියනව නම් නරුටෝගේ ෂැඩෝ ක්ලෝන් එක පවන් නැති වෙලා යනවා. අසරණ කකාෂි තාම පහලට වැටිගෙන යනවා. ඉතින් එයාව බේරගන්න 9 days ඇවිත් එයාව අල්ල ගන්නවා. ඊට පස්සේ ඉක්මනට 8 days බේරගන්න යනවා. ඒත් අපි දකිනවා 9 days ගේ පවර් එක හෙමින් අඩු වෙලා නැති වෙලා යනවා කියලා. හැමෝම බිමට වැටෙනවා. ඊට පස්සේ නරුටෝ කෑ ගහනවා කුරමා. මේ වෙලාවේ අපිට පැරදෙන්න බෑ කියලා. විනාඩි 8ක් ඉවරයි නේද? මේක කලින්ට වඩා ගොඩක් වැඩි. මේක මගේ ලිමිට් එකටත් වඩා වැඩි. දැනට මට තව චක්‍ර හදාගන්න වෙනවා. වෙනම කිසි ඔප්ෂන් එකක් නෑ අපිට. අර පැත්තෙන් 8 days ගේ පවර් එකත් ඉවර වෙනවා. මොකද එයාටත් හොඳටම අමාරු වෙලයි තිබුණේ. කකාෂි කියනවා 8 days කමුයි එකෙන් ඇතුළට එළියට ගන්න එක ලේසි උනේ නෑ. මගේ ඇඟටත් හොඳටම අමාරුයි කියලා. උඩ ඉන්න ඔබීටෝ කියනවා බලද්දි 8 days සහ 9 days දෙන්නගෙම චක්‍ර ඉවර වෙලා වගේ කියලා. ඊට පස්සේ නරුටෝ ආයේ ෂැඩෝ ක්ලෝන් ජුට්සු එක යූස් කරන්න හදනවා. මේක දැකලා මදාර එයාට විහිළු කරලා එයා ලූස කෙනෙක් කියලා කියනවා. නරුටෝ නිහඬව ඉද්දී පස්සෙන් ඉන්න කකාෂි කියනවා නෑ නරුටෝ ෂැඩෝ ක්ලෝන් හදලා වැඩක් නෑ. ඒකෙන් ඔයාගේ චක්‍ර තවත් ඉක්මනට ඉවර වෙයි. ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නෑ. ඔයාට මොකක් හරි වුණොත් අපි මේ යුද්ධේ පරදිනවා කියලා. මදාර සද්දෙන් කියනවා ඔයාලා හැමෝම පරාජිතයෝ කියලා. නරුටෝට එච්චර දුර ඉඳන් කියන දේ ඇහින්නේ නැති වුණාම ඔබීටෝ කියනවා ඔයා කියන්න හදන්නේ ඔයාලා කොච්චර ප්ලෑන් ගැහුවත් වැඩක් නැහැ. මොකද ඔයාලා හැමෝගෙම මොලේ හිස්. අපිටවත් ඔයාලටවත් දැන් පවර් එකක් නැහැ. ඔයාලා විතරක් නෙමෙයි මෙතන ඉන්න හැමෝගෙම අවසානයේ මම වගේමයි කියලා. නරුටෝ කේන්තියෙන් කියනවා මම කවදාවත් ඔයා වගේ වෙන්නේ නැහැ. මම තව කීපාරක් කියන්නද? මම කවදා හරි හොකාගේ වෙනවමයි. ඔබීටෝ කියනවා බය වෙන්න එපා. ඉන්ෆිනික්ස් සුකියෝමි එකට වඩා ලොකු ජුට්සු එකක් නැහැ. මම ඔයාව ජෙන්ජුට්සු එකක් ඇතුලේ හොකාගේ කරන්න. දැනට ඔයාට මැරෙන්න වෙනවා. ඊට පස්සේ 10 days ආයෙත් ලොකු චක්‍ර බෝලයක් හදලා ගහනවා. දැන් නම් බේරෙන එක ලේසි වෙන්නේ නැහැ. වටේ තිබ්බ කඳු පවා කුඩු පට්ටම් වෙලා යනවා. විනාඩියක් තිස්සේ ලොකු පිපිරීමක් සිද්ධ වෙනවා. ඒ වෙලාවේ අපි දකිනවා ඔබීටෝ පිටිපස්සෙන් කවුරු හරි හිටියා කියලා. ඊට පස්සේ එයා එකපාරටම නැති වෙලා යනවා. කකාෂිලා ඇතුළු පිරිස තාමත් බේරිලා ජීවතුන් අතර ඉන්නවා. ඔබීටෝගේ ඇටැක් එක වැරදිලා. ඒ වෙලාවෙම යුද පිටියට අනිත් හැමෝම උදව්වට එනවා. ඉනෝ ඇවිත් කියනවා මේක බයිකුගන් සහ මයින්ඩ් ට්‍රාන්ස්ෆෝමේෂන් ජුට්සු එකේ වැඩක් කියලා. කිබා කියනවා හිනාට මෙතනට ආව කියලා ඔයා ලොකු වෙන්න හදන්න එපා නරුටෝ කියලා. එතන ඉන්න අනිත් අය බීටල් ජෑමින් ජුට්සු එක යූස් කරනවා.
ඊට පස්සේ හින් මිස් ජුට්සු එක යූස් කරලා මුළු පරිසරයම මීදුමකින් වහලා දානවා. ශිකමරු කියනවා නියමයි. දැන් අපිට කවුරුවත් පේන්නේ නැහැ කියලා. කරොයි කිලර් බී ළඟට ඇවිත් කියනවා ලෝඩ් බී ඔයා තාමත් මාර ෆිට් එකේ ඉන්නව නේද කියලා. ඒ එක්කම ලී ගායිසෙන්ස් එකෙන් අහනවා ඔයා අර හිරුඩෝරා එක යූස් කරා නේද කියලා. නරුතෝ කියනවා සකුරා ඉස්සෙල්ලම ඔයාගේ වැඩේ කරන්න කියලා. එයා බෙහෙත් කරන්න පටන් ගන්නවා. හෙඩ්ක්වාටර්ස් එකේ ඉන්න ශිකාගෝ කියනවා ඉනෝයිජි හැමෝගෙම කන්ෆර්මේෂන් ස්ටේටස් එකක් ගන්න කියලා. ඒත් එක්කම ඊට පස්සේ හැම කණ්ඩායමක්ම තමන්ගේ නින්ජල ඉන්නවනේ. හැමෝම තමන්ගේ ස්ටේටස් කියනවා එයාලා යුද පීඩයට ඇවිත් ඉන්නේ කියලා. උඩ ඉන්න මදාර කියනවා ඔයාලා මේකටද හැංගෙනවා කියන්නේ. ඊට පස්සේ එයා ටෙන්ටේස්ගේ උදව්වෙන් මීදුම ඉවත් කරනවා. ඒත් එක්කම ඉස්සරහින් ගොඩක් නින්ජල කට්ටියක් පේනවා. නරුටෝ කියනවා දැන් ඔයාලට පේනව නේද? අපි නිකන් අසරණ වෙච්ච අය නෙමෙයි. ඔයාලා ළඟ නැති දෙයක් අපිට තියෙනවා. ඇලයිට් ශිනෝබි ෆෝස්. මේක තමුන්ගේ ඉන්ෆිනිට් සුකියෝමි එක නැති කරලා දාන ජුට්සු එක. උඩ ඉන්න මදාර කියනවා ඇලයිට් ශිනෝබි ෆෝස් ජුට්සු තමුසේ පිස්සුවෙන් වගේ මොනවද කියවන්නේ? කාල වැඩි නේද? බය වෙන්න එපා. මං ඔයාලා දෙන්නටම මේ ජුට්සු එක නතර කරලා පෙන්වන්න. ඔබීටෝ කියනවා ඔයාට වැරදිලා. ඔයාට තේරෙන්නේ නැත්තේ ඇයි දැන් තමුසෙට අපි නතර කරන්න බෑ කියලා. යුද්ධෙන් පස්සේ හැමෝම විනාශ වෙලා යාවි. මේකෙන් කාටවත් දිනන්න බෑ. ඔයාලා මොනව කරත් ඔළුවට දාගන්න බලාපොරොත්තු කියන දේ මේ ලෝකේ නෑ. නරුටෝ කියනවා ඉතින් මොකද? මට ඒකෙන් කිසිම වැඩක් නෑ. උඩ ඉන්න මදාර කියනවා අතැල්ල දාන්න. මෙයාලා එක තර්ක කරලා වැඩක් නෑ. අපි මේ යුද්ධෙ මෙතනින් ඉවර කරලා දැම්මොත් කොහොමද? නරුටෝ කියනවා තීරණයකට එන්න බැරුණාම හැමෝම කරන්නේ ඕක කියලා. උඩ ඉන්න ඔබීටෝ කියනවා ඔව් හරි කතාව. අපි ඒක අනිවාර්යෙන්ම කරමු. ඔයාලා ඉවර කරාට පස්සේ. ඊට පස්සේ දෙන්නම එකපාර කියනවා හරි එනම් මේ ලෝකය දැන් ඉවර වෙනවා. ඒත් එක මුළු ඇනිමේ එක ඇතුළෙම දැන් ගින්දර පැතිලිලා තිබුණේ. හැමෝම ඉස්සරහට යන්නයි හදන්නේ. නරුටෝ කියනවා මේ ප්ලෑන් එකෙන් අපිට තව වෙලාව හම්බුණා නේද? ඉනෝයිචි කියනවා කකාෂි කිව්වා අර මාස් එක දාගෙන ඉන්න එක්කිනා ඔබීටෝ උචිය කියලා. දැන්ට අපිට පුදුම වෙන්න වෙලාවක් නැහැ. මොකද අපිට ගොඩක් වැඩ තියෙනවා කරන්න. අර පැත්තෙන් ක්ලවුඩ් නින්ජල එයාලගේ ලයිට්නින් ස්ටයිල් එක පාවිච්චි කරනවා ටෙන්ටේස්ට විරුද්ධව. ඒත් එක්ක මාර මට්ටමේ එලියක් පතුරවාගෙන විසි වෙනවා. මදාරට තේරෙනවා හැමෝම එකතු වෙලා ටෙන්ටේස්ගේ ඇස් අන්ධ කරන්නයි හදන්නේ කියලා. ඊට පස්සේ ශිකාගෝ කියනවා කලින් කරපු ජුට්සු දෙක ගොඩක් වැඩකට ඇති වුණා නේද කියලා. ඒ කියන්නේ බැටල් ජෑමින් ජුට්සු එක සහ මිස් ජුට්සු එක. ඊට පස්සේ අපි දකිනවා සෑන් නින්ජල එයාලගේ වින් ස්ටයිල් එක පාවිච්චි කරනවා. ඒ වෙලාවේ ඔබීටෝ ශරින්ගන් එක පාවිච්චි කරනවා බලන්න. ඒත් එයාට මුකුත් තේරෙන්නේ නැහැ. මදාර කියනවා මෙහෙම ගියොත් අපිට මෙයාලවත් පේන්නේ නැති වෙයි. ඊට පස්සේ ඉනෝයිචි හින් ස්ටෝන් අයට ඉස්සරහට එන්න කියනවා. කිට්සුචි එයාලගේ ස්ටයිල් එක පාවිච්චි කරනවා. හෙමින් ටෙන්ටේල්ස් කෙලින්ම පල්ලෙහාට වැටෙනවා. දැන් ස්ටෝන් නින්ජලා ලාවි ස්ටයිල් එක පාවිච්චි කරනවා. ඇත්තටම එයාලා ඒක සිමෙන්ති වලින් පුරවනවා. ඊට පස්සේ එයාලා වෝටර් ස්ටයිල් එකත් පාවිච්චි කරනවා. ඊට පස්සේ හින් ලීෆ් නින්ජලා ෆයර් ස්ටයිල් එක පාවිච්චි කරලා මුළු ටෙන්ටේල්ස්වම හිර කරලා දානවා. අන්න එහෙමයි වෙන්නේ. අසරණ ටෙන්ටේල්ස් දැන් හිර වෙලා ඉන්නේ. මදාර කියනවා මට නම් අදා ගන්නත් බෑ. කවුද හිතුවේ මේ රටවල් පහ එකතු වෙලා මෙහෙම දෙයක් කරයි කියලා. අර පැත්තෙන් අපේ නරුටෝ රසෙන් ශුරිකන් එකක් තියාගෙන ඉන්නවා. ටෙන්ටේල්ස්ව අල්ලන් ඉන්න එක ගොඩක් අමාරු වැඩක් වුණා. දැන් මොකද වෙන්නේ? හැම නින්ජ කෙනෙක්ව නරුටෝ එක්ක ඉස්සරහට යනවා. ඒක දැකලා ඔබීටෝටයි මදාරටයි ගානක්වත් නැහැ. මොකද එයාලා දන්නවා ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඒත් එක්කම මෙතනින් මේ වීඩියෝ එක ඉවර වෙනවා. ඉස්සරහට මම එපිසෝඩ් අරන් එන්නම්. ඒත් එක්කම දැම්ම channel එක subscribe කරලා තියාගන්න. පල්ලෙහින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න කියන ගමන් එහෙනම් හැමෝටම සයෝනාරා.